Wish you very happy. Hi guys, welcome back to my YouTube channel. කලින් වීඩියෝ එක ගොඩාක් කට්ටිය මාර ආසෙන් බලලා තිබ්බා, කමෙන්ට්ස් දාලා තිබ්බා. Thank you so much. මේ ඇවිල්ලා මගේ birthday vlog එක. ඊට මාස 3කට කලින් August 9 තමයි මගේ birthday තිබ්බේ. ඉතින් මේ ඇවිල්ලා අපි birthday function එක ගත්ත hall එක. අපි select කරගත්ත hotel එක තමයි Rivage කඩුවෙල hotel එක. අපි මේ hotel එක මගේ birthday එකට select කරගත්තේ ඇයි කියලා මම තව ඉස්සරහට ඔයාලට කියන්නම්. මගේ birthday dress එක මැහුවේ අපේ ශ්‍රාමා ආන්ටි මාරම ලස්සනට මහලා තිබ්බා. ඉතින් බර්ත්ඩේ එකට එන කට්ටියට මම කප් කේක් තමයි සර්ව් කළේ. කප් කේක්ස් හැදුවේ මම. මගේ කේක් බයි එනු පේජ් එකෙන් ඔයාලටත් ඕන නම් කප් කේක් කස්ටමයිස් බර්ත්ඩේ කේක්ස් හදාගන්න පුළුවන්. මම ඒකේ විස්තරත් වීඩියෝ එක අයිනෙන් දාන්නම්. කේක් හදලා ඊට පස්සේ මම ගියේ මගේ බර්ත්ඩේ නේල්ස් කරගන්න. මිරර් නේල්ස් එකෙන් තමයි මම මගේ බර්ත්ඩේ නේල්ස් කරගත්තේ. මාරම හොඳ සර්විස් එකක් මට දුන්නා. මගේ බර්ත්ඩේ නේල්ස් ලස්සනට යාලා කරලා දුන්නා. මාරම ලස්සනයි. ඉතින් ඔයාලටත් ඕන නම් ලස්සන නේල්ස් කරගන්න මිරර් නේල්ස් මම රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ තමයි මගේ බර්ත්ඩේ නේල්ස්. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි බලමු බර්ත්ඩේ එක දවසේ මොකද උනේ කියලා. The next day. අපි දවල් බඩු ඔක්කොම ටික දාගෙන හොටෙල් එකට ගිහින් එතන ඩෙකරේෂන්ස් වෙනවද ඒ දේවල් බලලා ආයම්මයි කෙලින්ම ආවා සැලෝන් එකට ඩ්‍රෙස් කරගන්න. මගේ බර්ත්ඩේ මේකප් එක කරේ භාග්‍යයක් භාග්‍ය සැලෝන්. මම highly recommend කරන place එකක් තමයි භාග්‍ය සැලෝන්. ඉතින් බලන්නකෝ මම ඩ්‍රෙස් කරලා හෝල් එකට එද්දි හෝල් එකේ තිබ්බ ලස්සන මම මෙන්න මේ හේතුව හින්දාමයි හොටෙල් එක සිලෙක්ට් කරගත්තේ. මොකද මට ඕන වෙලා තිබ්බේ royal theme birthday party එකක්. ඉතින් මම ඒක හින්දාම තමයි Rivage hotel එකේ මෙන්න මේ hall එක select කරගත්තේ. Every step feels like a mountain high. Every dream like a distant sky. But nothing's harder, nothing's worse than fearing to take the first. Sun still shines after the rain. Every loss comes with some gain. Open your heart, open your eyes. කැලණි ගගත් එක්කමයි Rivage hotel එක තියෙන්නේ. ඉතින් ලස්සන locations ගොඩාක් තියෙනවා. ඒක හින්දා අපි ඉර බහින්න කලින් ටග් ගාලා dress කරලා ආව photos ටිකක් ගන්න එළියේ. किस्मत में तेरी हम ना लिखे जो तो क्या करोगे तो क्या करोगे बाद हमारे इतनी मोहब्बत का क्या करोगे का क्या करोगे. මගේ බර්ත්ඩේ කේක් එක කස්ටමයිස් කරලා මම හදාගත්තේ Taste of Heaven එකකින්. මගේ බර්ත්ඩේ ඩෙකරේෂන් කළේ බර්ත්ඩේ හෝම් බයි චානි. මම ඉල්ලපු විදිහටම මමට ඕන වෙච්ච විදිහටම එයාලා ලස්සනට මං කියපු කලර්ස් වලින් ඩෙකරේෂන් එක කරලා තිබ්බා. Birthday to you. Happy birthday to you. Happy birthday dear Enuri. Happy birthday to you. Wish you very happy birthday. This is your birthday song. Celebration of love. බලන්නකෝ අපේ කට්ටිය මට රෑ 12ට දීපු සර්ප්‍රයිස් එක. 3, 2, 1. Wish you very happy birthday, Enuri.
බලයි ඇයි මේ රෑ 12ට මෙහෙම හැපි බර්ත්ඩේ කිව්වේ කියලා. මම ඒකටත් කියන්නම්කෝ විස්තරේ. මගේ බර්ත්ඩේ එක ගත්තේ අගෝස්තු 8. හැබැයි මගේ බර්ත්ඩේ එක තියෙන්නේ අගෝස්තු 9. මොකද අගෝස්තු 9 අපි හෝල් එක බුක් කරන්න යද්දි ඒක ඔල්රෙඩි බුක්. ඉතින් අපි බැලුවා අගෝස්තු 8 බර්ත්ඩේ ගන්න. බර්ත්ඩේ පාර්ටි එක පාන්දර 3:00 වෙනකන් ගියපු නිසා අගෝස්තු 9 වෙනිදා උපන්දිනය ලබද්දිම මෙන්න මෙහෙම මම සර්ප්‍රයිස් කළා. මෙතනින් එහාට මං චුට්ටක් ඩාන්ස් කරන වීඩියෝස් ටිකක් දාන්නම්. මං ගවන වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඒ අතරින් චුට්ටක් මම දාන්නම්. බලන්නකො අපේ කට්ටිය කොහොමද එදා විනෝදුනේ කියලා. बजेगा on the floor आना पड़ेगा लुंगी को उठाना पड़ेगा सबको करके दिखाना පිටිපස්ස කට්ටිය ඉතින් ඔන්න ඔහොම ඩාන්ස් කරලා සතුටු වෙලා විනෝද වෙලා ඔක්කොම ඉවර වෙලා පාන්දර 3:00යි බර්ත්ඩේ එක ඉවර වෙද්දි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ බර්ත්ඩේ එකට DJ එක මම සිලෙක්ට් කරගත්තේ DJ ෂනාස්. ඊට පස්සේ මගේ ෆොටෝස් ගත්තේ ක්‍රිස්ටල් ස්ටුඩියෝ. මාව මේකප් කළේ සරෝන් භාග්‍ය. මගේ බර්ත්ඩේ කේක් එක කස්ටමයිස් කරලා දුන්නේ Taste of Heaven. මගේ ඇඳුම මැහුවේ ශ්‍රාමා ආන්ටි. ඉතින් මට උදව් කරපු හැමෝටම thank you so much. especially මගේ parents ලා, මගේ තාත්ති අම්මි. මගේ birthday එකේ organizing part එක තනිකරම කළේ අපේ අම්මි. thank you so much අම්මි and තාත්ති. මගේ birthday එකට ගොඩක් කට්ටිය ආවා. අපු නැති ඇත් හැබැයි ඉන්නවා. ඉතින් thank you ඔයාලා ඔක්කොම මගේ party එකට ඇවිල්ලා මගේ birthday party එක special කරාට. Thanks for watching guys and see you in the next video. Bye. දිනයක හමු වෙන දිනයක වෙන්න